ආයිබෝන් ඔන්න මම අදත් අරගෙන ආවා ඔයාලට ගුණෙන් වැඩි රසම රස කෑමක්. ඉතින් අද කොහොමද මේ කෑම එක හදන්නේ කියලා බලමු. ඉස්සෙල්ලාම ඒකට අවශ්‍ය වෙනවා බිත්තර ගෙඩි දෙකක්. ඉතින් බිත්තර ගෙඩි දෙක අපි හිමීට කලවම් කරගමු. ඉස්සරහදී කියන්නම් මොනවද හදන්නේ කියලා. මෙන්න හිමින් කලවම් කරගත්ත බිත්තර එක පැත්තකින් තියලා ඊළඟට අවශ්‍ය වෙන්නේ අල ගෙඩි දෙකක්. අල ගෙඩි දෙක අපි හීනෙකට ග්‍රේට් කරගමු. ඒ ග්‍රේට් කරගත්ත අල පොඩි කහට පිපෙන ගතියක් එන නිසා ඇල් වතුර ටිකකින් සොද ගන්න ඕනේ. දැන් ඔන්න ලස්සනට අල ටික බේරගත්තම තියෙනවා. හොඳින් වතුර ටික මිරිකලා අපි මේක වෙන භාජනයකට ගන්න ඕනේ. මෙහෙම වතුර ටික බේරලා අපි මේ ටික වෙන් කරගමු. ඒකට ඊළඟට අපි අර කලවම් කරගත්තු බිත්තර ගෙඩි දෙක එකතු කරගමු. හරිම ලේසි මේක හදාගන්න. ඒ වගේමයි පුංචි දරුවන්ට බර අඩු කරගන්න හිතන අය ඉන්නවනේ අපේ ගෙවල් වල. ඉතින් ඒ අයට එහෙම හොඳම පෝෂණයෙන් බහුල කෑම එකක් තමයි මේ තියෙන්නේ. මෆින් එකක් තමයි මම අද මේ හදන්නේ. ඉතින් ඔයාලා බලන්නකෝ ඒක අද කොහොමද හදන්නේ කියලා. දැන් මම මේ එකතු කරගත්තේ හීනෙකට ගාගත්ත කැරට් ටිකයි කොත්තමල්ලි කොළ ටිකයි. කොත්තමල්ලි කොළ සාමාන්‍යයෙන් අපි ගන්න තියෙනවා ෆුඩ් සිටි වල. ඉතින් ඒ වගේ ගන්න නැත්තම් ඔයාලට කරපිංච ටිකක් හීනෙකට කපලා එකතු කරගන්න. ඊළඟට ලුණු, ගම්මිරිස්, මිරිස් කැමති පරිදි දාගන්න. පොඩ්ඩක් ඔයාලට කැමති නම් දාගන්න. ඊළඟට මේ එකතු කරගන්න කෝන්ෆ්ලවර් ටිකක්. මේ ටිකක් දාලා කැමති කෝන්ෆ්ලවර් දාන්න අකමැති අයට පුළුවන් මේකට පාන් පිටි හරි ආට පිටි හරි ටිකක් එකතු කරගන්න. පුංචිම ප්‍රමාණයක් එකතු කරගන්න නිසා මේකේ බර වැඩිවීමක් වෙන්නේ නැහැ ගොඩාක්. මේක හරිම සැහැල්ලු රෑට වගේම උදේටත් ගැලපෙන කෑමක්. ඉතින් මේ අපි කප් කේක් දාගන්න ට්‍රේ එක. ඒකට බටර් හරි පොල් තෙල් ටිකක් හරි කමන්නේ. තෙල් ටිකක් ගාලා අපි දැන් මේ කලවම් කරගත්ත අපේ මිශ්‍රණය පුරව ගන්න ඕනේ 3 කාලක්. මේක මතක් කරලා අපි 3 කාලක් පුරව ගන්න ඕනේ. ඊළඟට අපිට තව තියෙනවා මේකට දාලා පුරව ගන්න දේවල්. මේක දැන් අපි විනාඩි 15ක් oven එකේ දාගන්න ඕන. 170ට ප්‍රී හීට් කරගත්ත oven එකේ දාගන්න ඕන විනාඩි 15ක්. ඊළඟට අවශ්‍ය වෙනවා ඒක බේක් වෙනකන් අපි අපේ ඊළඟ පිරුවම ලෑස්ති කරගමු. ඒකට මම මේ ගත්තේ චිකන් කෑල්ල පොඩිවට හීනෙකට කපා ගන්න ඕනේ. ඒ කපාගත්ත චිකන් ටික තෙල් ටිකක් දාලා අපි පොඩ්ඩක් බැදගමු. ඔයාලට මේකට චිකන්ම අවශ්‍ය නැහැ. කැමති මස් වර්ගයක් එකතු කරගන්න පුළුවන්. ඊළඟට ලුණු ගම්මිරිස් ටිකක් එකතු කරගත්තා. අපි බැද ගන්න ඕනේ අඩුම ගින්දරේ. මේකට මම මේ වීඩියෝ එකේ නැහැ ලොකු ලුණු ගෙඩියකුත් හීනෙකට කපලා ඒ චිකන් එකටම දාලා කලවම් කරගන්න. ඊළඟට අපි අවශ්‍ය වෙනවා චීස් ටිකක්. චීස් ටික හීනෙකට ග්‍රේට් කරලා අරගෙන අපි අර එළියට අරගත්ත අපේ මෆින් එක එළියට අරගත්තම ඒක උඩින් චිකන් ටික අර 3 කාලක් පුරවගත්ත එක තියෙනවනේ. ඊට උඩින් අපි චිකන් ටික පුරව ගන්නවා. චිකන් හැඳ තියලා ඊට උඩින් දාගන්න ඕනේ අපි නැවත අපේ චීස් එක. මේක දාලා තව oven එකේ විනාඩි 5ක් විතර දාලා තියාගන්න. එළියට අරගත්තම ඔන්න බලන්නකෝ පෙනුම මාර ලස්සනයි. ඒ වගේමයි රස. ඉතින් ඔයාලා පුංචි දරුවන්ට ගෙදර ඉන්න ඕනම කෙනෙක්ට කන්න පුළුවන් ඔන්න රසම රස ගුණෙන් වැඩි කෑමක්. හදලා බලලා එහෙමනම් මගේ වීඩියෝ එක අද ලස්සන නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. එහෙමනම් එහෙනම් ගිහලා එන්නම්. මාත් එක්ක එකතු වෙන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. සුබ දවසක්.